ආයුබෝවන් පොරොන්දම් ගැලපෙනවා කියපු නිසායි විවාහය කළේ. ඒත් එහෙම ගැලපෙනවා නම් මෙච්චර ඉක්මනට දික්කසාද වෙන්න උනේ ඇයි? යෝජනා 100 ගණනක් ආවා. ඒ අතරින් හොඳටම පොරොන්දම් ගැලපෙන එක්කෙනා එක්ක විවාහ වුණත් මාස දෙකකින් මෙහෙම වෙන් වෙන්න උනේ ඇයි? 90% පොරොන්දම් ගැලපිලා කේන්දරෙත් ගැලපිලා විවාහ වෙලා දැනට අවුරුදු 6ක් වෙලත් දරුඵල නැත්තේ ඇයි? දරුවට තවම මාස 4යි. පොරොන්දම් ගැලපුණා නම් බිරිඳ අකාලේ මිය ගියේ ඇයි? ඔබට උත්තර දෙන්න පුළුවන්ද? මේ කාරණාව ගැන මම පහුගිය වීඩියෝ එකේදී කතා කරන්න ගත්තා. ඒත් මට සමහරු එවලා තිබුණ පෞද්ගලික පණිවිඩ දැක්කහම තමයි හිතුනේ තවදුරටත් මේ ගැන තේරුම් කරන්න ඕන කියලා. කාලයක් තිස්සේ ඔබ හැමතැනින්ම මම්මුලා කරවලා තිබුණ නිසා මම හරි පාර පෙන්නලා දෙනකොට මම ඒ කියන්නේ හරි පාර ගැන වෙන්න ඇති කියන එකවත් පිළිගන්න ඔබ මැලි වෙන එක සාමාන්‍යයි. රට පුරාම ඉන්න ජ්‍යොතිෂවේදියෝ කියා ගන්න අය කියන දෙයට වඩා වෙනස් දෙයක් මම කියද්දි ඔබට කොහොමත් ඒ ගැන ප්‍රශ්නයක් මතුවෙනවා තමයි. ටිකක් සැරවැඩි වුණත් කියන්න වෙන්නේ ඒ බහුතරයක් අය ජ්‍යොතිෂය කියලා දන්නේ වෙන මොකක්ද බහුභූතයක් කියලා තමයි. මම කියගේ හිටියේ විවාහයට පෙර කරන සාම්ප්‍රදායික කේන්දර පරීක්ෂාව ගැන. අර පොරොන්දම් පරීක්ෂාව කියන්නේ ජ්‍යොතිෂය කියන උතුම් ශාස්ත්‍රය පිළිබඳව තියෙන දැඩි විශ්වාසය තමයි විවාහයට පෙර එහෙම කේන්දර ගැලපීමක් පරීක්ෂා කරන්න හේතුව. විවාහයට පෙර එහෙම පොරොන්දම් ගැලපීමක් පරීක්ෂා කරන්න පෙළඹීමේ හේතුවත් ඒකම තමයි. ඒත් ඒකෙන් පළක් නොවෙන්නේ ඇයි? පොරොන්දම් වලින් ඉහළම ප්‍රතිශතයකින් ගැලපෙන විවාහ අතරමඟ කැඩෙන්නේ ඇයි? හොඳටම ගැලපෙනවා කියන විවාහ ජීවිත අඩුපාඩු සහිත වෙන්නේ ඇයි? ඒකට පැහැදිලි හේතුවක් තියෙන්න ඕන නේද? ඒක ජ්‍යොතිෂයේ තියෙන වරදක්ද? කිසිසේත්ම නැහැ. වරද තියෙන්නේ ජ්‍යොතිෂය භාවිතා කරන ආකාරයේ. ඍෂි භාෂිත ජ්‍යොතිෂය හරිහැටි හදාarලා නැති මිනිස්සු භාවිතා කරන ආකාරයේ. එහෙම චෝදනා ලැබපු කේන්දර විශාල ප්‍රමාණයක් මම පරීක්ෂා කරලා බලලා තියෙනවා. අදාළ ජ්‍යොතිෂවේදියෝ පොරොන්දම් ගලපන එකට වැඩි බරක් දරාපු නිසාද මන්දා ඊටාම බරපතල විවාහ දෝෂ මුළුමනින්ම නොසලකා හැරලා තිබුණා දැක්කේ නෑ වගේ. සමහර ග්‍රහ පිහිටීම් කේන්දරයක තියෙනවා දැක්ක ගමන්ම කියන්න පුළුවන් එයාගේ විවාහය සාර්ථක වෙන්නේ නෑ කියලා. ගුරු ග්‍රහයාගේ බහුලව දකින්න පුළුවන් පිහිටීම් කිහිපයක් තියෙනවා. ඒ පිහිටීමක් තියෙන අය විවාහ වෙන්නේ නෑ. සිකුරු ග්‍රහය සම්බන්ධවත් යම් පිහිටීම් කීපයක් තියෙනවා. ඒ පිහිටීමක් තියෙන අයගේ විවාහය දිගට ගෙනියන්න බෑ. රාහු ග්‍රහය සම්බන්ධ යම් පිහිටීම් කීපයක් තියෙනවා. ඒව තියෙන අයට ජීවිතේ ප්‍රශ්න වලින් ගොඩ එන්න බෑ. ඒ නිසා විවාහ ජීවිතයේ අතරමඟදී අමිහිරි වෙනවා. එහෙම ඒවා තියෙද්දි පොරොන්දම් පස්සේ දුවන එක කිසිම තේරුමක් නැති කාරණාවක් විතරයි. ඒ කේන්දරවල දෝෂ සම්බන්ධව යම් යම් ප්‍රතිකර්ම පිළිබඳව දී තිබුණ උපදෙස් කිසිම දෙයක් ඒ කේන්දරවල තිබිච්ච දෝෂවලට කිසිසේත්ම අදාළ ඒවා නෙමෙයි. වරද ජ්‍යොතිෂයේ නෙමෙයි කියලා මට දිවුරලා කියන්න පුළුවන්කම තියෙන්නේ ඒ කේන්දරවල තිබිච්ච සියලුම දෝෂ හඳුනා ගන්න පුළුවන් સિદ્ધාන්ත වගේම ඒවා සමනය කරන්න අනුගමනය කළ යුතු පිළියම් නිවැරදි පිළියම් ජ්‍යොතිෂයේ පැහැදිලිව දැක්වෙන නිසා. ඒ පිළියම් නිවැරදි කියලා මම කියන්නේ ඒ පිළියම් නිර්දේශ වුණ දෝෂවලට හේතුවත් අදාළ පිළියමෙන් ඒ දෝෂ සමනය කරන ආකාරයත් මම හොඳ හැටි අධ්‍යයනය කරලා තියෙන නිසා. ජ්‍යොතිෂවේදියාට දෛවඥා කියලා විවහාරයකුත් තියෙනවා. සමහරු එහෙම හඳුන්වා ගන්නවා. එහෙම දෛවඥා කියලා හඳුන්වන්නේ ඔහු ඍෂි භාෂිත ජ්‍යොතිෂ સિદ્ધාන්තය උපයෝගී කරගෙන යමෙක්ගේ කේන්දර සටහන විශ්ලේෂණය කරලා ඒ සටහන හිමියාගේ දෛව ගමන් මඟ පිළිබඳව හෙළි කරන්න හැකියාවක් තියෙන කෙනෙක් නිසා. ඊටත් වඩා එම දෛව ගමන් මගේ තිබෙන බාධා අවහිරතා මගහරවා ගන්න පුළුවන් විදියට දෛවය හසුරුව ගන්න ආකාරය ගැන නිසි උපදෙස් දෙන්නත් ඔහුට පුළුවන් නිසා. අන්න එතකොට තමයි ඔහු සැබෑ ලෙසම දෛවඥයෙක් වෙන්නේ. ඒ කාර්යය ඔහු අතින් නිසි විදියට ඉටු වෙන්නේ නැත්නම් මම අර මුලින්ම සඳහන් කළ විදිහේ මැසිවිලි චෝදනා නිරන්තරවම අහන්න වෙනවා. ඒත් ජ්‍යොතිෂවේදියාගේ අසමත්කම නිසා නොසලකිල්ල නිසා චෝදනා වෙන්නේ වේදයේ ඇස කියලා සලකන ජ්‍යොතිෂ ශාස්ත්‍රයට. ඔබේ කේන්දර සටහන කියන්නේ පෙර ජන්මවල ඔබ කළ සියලු කර්ම හා ඒවායේ විපාක සවිස්තරව සටහන් වෙලා තියෙන අහස් සිතියමට.
ඔබ මේ ලෝකෙට බිහි වෙන මොහොත අනුව ඒ මොහොතේ තමයි ඔබේ කේන්දර සටහන නිර්මාණය වෙන්නේ. ඒ මොහොතට කලින් ඔබ විසින් කරපු සියලු කර්ම ගැන කේන්දර සටහනේ සටහන් වෙනවා. ඔබේ ජීවිතයේ ඉබේ සිදුවන සියලු ක්‍රියා ඒ කර්මවල විපාක. ඔබ සිතාමතා කරන ක්‍රියා හැවත් වර්තමාන කර්මයන් හරහා එම කර්ම සැලසුම යම් යම් තැන්වලදී වෙනස් වෙනවා. සිදුවත් කුමරුගේ හා සිදුවත් තවුසාගේ ජීවිත කතාව පුරාම වැදගත් අවස්ථාවල සඳහන් වෙන එක්තරා භාවනාවක් තියෙනවා. ඒක ඔබ හොඳින්ම දන්නා ආනාපාන සති භාවනාව. ඒ භාවනාව බුදුදහමට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. බුදුදහමට පෙර හා පසු බිහි වූ බොහෝ ආගම් දහම්වල විවිධ නම් වලින් ඉගැන්වෙන භාවනාවක්. වර්තමානයේ වෙනකොටත් බටහිර මිනිස්සු ආනාපාන සති භාවනාව විවිධ ආකාරයෙන් පුරුදු පුහුණු කරනවා. එම භාවනාවේ අර්ථයත් කරන දේ සිහි බුද්ධියෙන් අවධානයෙන් කරන එක. ඔටෝ වෙන දේවල් පාලනය කරන එක. ඒ නිසාම ඒක පෙර කර්මය පරාජය කරන්න හෝ වෙනස් කරන්න පුළුවන් ප්‍රධානම ආයුධයක්. පෙර ජන්මවලදී කරන ලද සියලු අයහපත් කර්මයන්ගේ විපාක වර්තමානයේදී ඵල දෙන්න නියමිත අන්දම කේන්දර සටහන් හරහා අවබෝධ කරගත්තට පස්සේ එහෙම වෙනස් කරගන්න ඕන තැන් අපිට අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕන එහෙම කේන්දරෙන් පෙන්වන දෝෂ සමනය කරන්න කළ යුතු දේ ඍෂිභාෂිත ජ්‍යොතිෂමය සිද්ධාන්ත ඇසුරින් නිවැරදිව නිගමනය කරන එක. මම මෙතනදී කර්මය ගැන කියන්න හේතුව වුණේ ඒක වැදගත් කාරණාවක් ඔබට පෙන්නලා දෙන්න. ඔබේ කර්මය ඔබේමයි. මගේ කර්මය මගේමයි. මගේ කර්මයට බලපෑමක් කරන්න ඔබට බෑ. ඔබේ කර්මයට බලපෑමක් කරන්න මටත් බෑ. අපි කතා කරන්නේ විවාහය ගැනනේ. නෝනගේ කර්මය නෝනගේමයි. මහත්තයාගේ කර්මය මහත්තයාගේමයි. නෝනගේ කර්මයෙන් මහත්තයාගේ කර්මයට බලපෑමක් කරන්නත් බෑ. මහත්තයාගේ කර්මයෙන් නෝනගේ කර්මයට බලපෑමක් කරන්නත් බෑ. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන මූලිකම දේ. බුදුන් වහන්සේ පවා අනුන්ගේ කර්මයට අත තියන්න ගියේ නෑ. උන්වහන්සේ කලේ තම තමන්ගේ ආත්ම ශක්තියෙන් අදිෂ්ඨාන ශක්තියට අනුව එම කර්ම වෙනස් කරන මඟ පෙන්වලා දෙන එක විතරයි. එක් කේන්දර සටහනක ග්‍රහ පිහිටීම මගින් තවත් අයගේ කේන්දර සටහනක ග්‍රහ පිහිටීමකට බලපෑමක් කිරීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. බිරිඳගේ කේන්දර සටහනේ ග්‍රහ පිහිටීම සැමියාගේ කේන්දර සටහනේ ග්‍රහ පිහිටීම වලට බලපෑම් කරන්නේ නැහැ. ඒ වගේම සැමියාගේ කේන්දර සටහනේ ග්‍රහ පිහිටීම බිරිඳගේ කේන්දර සටහනේ ග්‍රහ පිහිටීම වලට බලපෑම් කරන්නේත් නැහැ. එහෙම වුණත් කේන්දර සටහනේ යම් යම් භාවහා ග්‍රහ පිහිටීම් මගින් විවාහ සහකරුවා විවාහ ජීවිතය ගැන ඉඟි ලබා දෙන එක නම් කරනවා. මම ඔබට දෙන උපදේශ තමයි එම ඉඟි අඳුන ගන්න උත්සාහ කරන්න කියන එක. දෝෂ තියෙනවා නම් අන්න ඒවා නිවැරදි කරගන්න. කේන්දර සටහන් දෙකක් ගලපන්න උත්සාහ කරනවට වඩා තම තමන්ගේ කේන්දර සටහන් විමසලා බලලා ඒවායේ තියෙන දෝෂ නිවැරදි කරගන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕන වැදගත්ම දේ. මම ඒක තවත් පැහැදිලි කරලා දෙන්නම්. ඔබ උපම් මොහොතේ සාධන ලද කේන්දර සටහනට අනුව ඔබේ කේන්දරේ බරපතල විවාහ දෝෂයක් තියෙනවා කියලා හිතමු. එහෙම තියෙනවා නම් දෛවයේ විසින් ඔබට විවාහ සහකරු හැටියට ලබලා දෙන්නේ එම දෝෂයට ගැළපෙන අයෙක්මයි. ඒත් ඔබ එම දෝෂ විමසලා බලලා ඒවට නිසි ප්‍රතිකර්ම කළා නම් තව දුරටත් ඔබ උපම් මොහොතේ සිටි අයහපත් විවාහ දිවියක් හිමි කෙනා නෙවෙයි, විවාහ දෝෂ මගහරවගත්ත යහපත් විවාහයකට සූදානම් කෙනෙක්. යහපත් විවාහ ජීවිතයකට සූදානම් කෙනෙක්. දැන් ඔබට දෛවය ලබා දෙන්නේ ඒ සඳහා සුදුසු කෙනා. ජ්‍යොතිෂමය සිද්ධාන්ත නිවැරදිව දන්න සැබෑ ජ්‍යොතිෂවේදියෙකුට තවත් අයෙකුගේ කේන්දර සටහනක් විමසලා බලලා ඒකෙන් පෙන්නන අයහපත් කරුණු කාරණා වෙනස් කරගන්න උපදෙස් දෙන්න පුළුවන්. දෛවය කියන එක තප්පරෙන් තප්පරේ අප්ඩේට් වෙන කාරණාවක්. හැබැයි කර්මය ඒකට ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙද්දී ඔබට නිරන්තරවම අහන්න දකින්න ලැබෙන ජ්‍යොතිෂ සාකච්ඡා පවා ඔබව ගෙනියන්නේ අර කර්ම උගුලෙම ඔබ හිර කරන තැනකට. ඔබ සහනයක් විසඳුමක් සොයාගෙන යන ජ්‍යොතිෂ කාර්යාලයේ වාඩි වෙලා ඉන්නෙත් ඔබේ කර්ම විපාකයේ ක්‍රියාත්මක කරන ශනි හරි රාහුම හරි තමා. ඒගොල්ලෝ කරන්නේ කොහොම හරි ඔබව කරකවලා ආපහු අර පරණ තැනටම ගේන එක. ඔබට ලැබෙන ජ්‍යොතිෂමය නොවන උපදෙස් වලින් පවා කරන්නේ ඔය සිර වී ඉන්න කර්ම උගුලෙම ඔබව තව තවත් සිර කර ගැනීමම තමයි. ඒ නිසා පෙර කර්ම විපාක වලින් ගැලවෙන එක අතිශයින්ම අමාරුයි. මම මේ දේවල් ගැන මේ තරම් ඔබට තේරුම් කරද්දිත් ඔබ තවමත් අර පරණ මඩගොඩේම එරිලා ඉන්නේ අන්න ඒ නිසා. මං කියන දේ ඔබට හරියට වැටහෙන්නේ නැත්තේත්
අන්න ඒ නිසා. ගැලවෙන උපක්‍රමය හොයාගත්තත් ඒක ක්‍රියාත්මක කරන්න ඔබට අතිශයින්ම දැඩි චිත්ත ශක්තියක් ඕන වෙනවා. විවාහ ප්‍රශ්න ගැන කියද්දී පොරොන්දම් ගැනත් කිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක්. පොරොන්දම් වල වැදගත්කමක් තියෙනවා. නමුත් ඒ සමහරු හිතන විදියට බරපතල විදියට නෙමෙයි. කොහොමත් මං හිතාගෙන ඉන්නේ ඉදිරියේදී එක් පොරොන්දමේ කාර්යභාරය ගැන වීඩියෝවකින්ම ඔබට පැහැදිලිව ඉදිරිපත් කරන්න. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි පොරොන්දම් ගැලපෙනවද බලන්නේ කොහොමද, ඒ තොරතුරු ප්‍රයෝජනෙට ගන්නේ කොහොමද කියන එක වටහා ගන්න. ඒ ගැන නිසි දැනුමක් ලබා ගන්න ඔබට අවස්ථාවක් නැති නිසායි පොරොන්දම් වල මේ කියන විදියට ඔබ හිර වෙන්නේ. එක එක්කෙනා කියන දේවල් අහලා ඔබ ඒ පොරොන්දම් වල හිර වෙලා ඉන්නේ. පොරොන්දමට මුල් වෙන්නේ ජන්ම නැකත. ඒ නිසා මේ නැකතට අදාළ පිළියම් හා ශාන්ති කර්ම මගින් එම දෝෂ බොහෝ දුරට මගහැර ගන්න පුළුවන්කම තියෙනවා. ජ්‍යොතිෂය කියන්නේ ඔබේ ජීවිතයට අනවශ්‍ය බයක් එක් කරන තක්කඩි ශාස්ත්‍රයක් නෙවෙයි. ඒ වගේම ජ්‍යොතිෂ වේදියෝ කියන්නේ ඔබට ඉදිරියේදී මුහුණ පාන තියෙන ප්‍රශ්න වලක් ඔබට ඉදිරිපත් කරලා විසඳුමක් නැතුව ඔබ අතරමං කර දමන්නෙකුත් නෙවෙයි කියන එක තමයි මගේ නම් අදහස. ජ්‍යොතිෂයේ වගේම සැබෑ ජ්‍යොතිෂ වේදියෙකුගේ අරමුණත් ජ්‍යොතිෂයේ පිහිටපතන ඔබේ ජීවිතවල තිබෙන අවහිර බාධක මගහැරගෙන ජීවිත ගමනේදී ඔබ ජයග්‍රාහකයෙකු වෙන්න නිසි මාර්ගය පෙන්වන එක. ජ්‍යොතිෂය සම්බන්ධව ඔබට තියෙන ගැටලු මට කොමෙන්ට් කරන්න. වෙලාව ලැබෙන හැටියට ඒ හැම එකටම මම උත්තර දෙන්නම්. මගේ දශක 4ක ජ්‍යොතිෂ දිවියේ මන් ලබාගත් දැනුම් සම්භාරය හා අත්දැකීම් වල උදව්වෙන් මං ඔබට හරි පිළිතුරු ලබලා දෙන්නම්. ඉක්මනින් හමු වෙමු. ආයුබෝවන්.